බුද්ධෝතිලෝක සාරනෝ බුද්ධෝ සොරියෝ තමෝනුදෝ එවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං අසරණ සාරණ වේති ලෝවක සතට සෑම හිරෝ සඳෝ විලස බින්දිමින් මෝහයෝ බිම නැත මට තවත් සරණක් සුව සාදන ආම බෝධෝ හිමි වදිමි බැතියෙන් නිබාඳවම මම සතවෙත සහන සනසාලන අසම සම භව දුක්ඛ සිඳින ප්‍රඥාකර සුවයම පින්වෙන නිසාවෙන් සසරේ ගමන් ඉම සාදහම් ගුණය නම්දිමි බැති බාරව මම විදසුන් වඩන මංගටම පෙළ ගැස්සීතම එකොලොස් ගින්න නිවමින් සංසාර බිම රඳවා මහරු ගුණයෙන් සෑම විටම ලැම සංග ගුණ වදින්නිමි බැති බාර වෙමින් මම චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං නෝති කටෝ කප්පලං දිලෝ වැඩ නොදත් අඥානයෝ යම් පව්කමකින් කටුක විපාක ඇත්තෝ වේද එම පව්කම් කරමින් සතුරෙකු වුවද අධර්මයෙන් හැසිරෙති ධම්මපදය අදමිටු දුගුණ ඇති මිනිසුන් පිරිහෙනවා මෙම පව්කන්ද රට තොටටත් පැතිරෙනවා බුදුබණ තුලින් ඒ පිළිබඳ පහදනවා
අද කවි බානින් එම තොරතුරු මතු වෙනවා. එදා රජවරු රාජධර්මෙන් රට තොටම එක්සත් කළේ. තම පුතුන්සේ ජනතාව රැක සතර අගතිය දුරු කළේ. සතර අගතිය දුරු කළේ. මෙදා රජවරු තමන් පමණක් දියුණු වෙන තැන ඇති කළේ. ඒ නිසා රට පිරිහීම ළඟ දන නමා දුප්පත් කළේ. දන නමා දුප්පත් කළේ. ඒ ගැන බුදුබණ තුලින් පහදන කරුණු විමසන විලසිනී. අදත් කවි බණ තුලින් ඔබ හට දෙසන්නෙමි මේ විලසිනී. දෙසන්නෙමි මේ විලසිනී. පහදවාගෙන ඔබේ තුන් හිත සිතට සැනසෙන අයුරිනී. අසනු කවි බණ සුපින්වතුනි. මෙතැන් සිට සිත් සතුටිනි. මෙතැන් සිට සිත් සතුටිනි. තුන්ලොවක් අමා ජලයෙන් තෙමා වදහල අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුදු වදනක් කවියෙන් දේශනා කිරීමට සැරසෙන මේ වෙලාවේ පිංවතුනි, මම අද දින තෝරාගනු ලබන්නේ අපට වැදගත් වෙන අංගුත්තර නිකායේ එන අධම්මික සූත්‍රයයි. රජු අධහැමි වූ කල්හි රටතොට අධාර්මික වන අයුරින්, රජු ධාර්මික වූ කල්හි රටතොට ධාර්මික වන අයුරුත් අසන්න මෙතැන් සිට මේ සූත්‍ර දේශනාව කවියෙන් හැම කෙනෙක්ම. මේ කාලත් බුදුන් සැවැතීමය වැඩ ඉන්නේ. මහණෙනි කියා සිව් පිරිසට අමතන්නේ. කරුණක් කියන්නයි බුදු හිමි සැරසෙන්නේ. සැමදෙන එකත් පස් වී වැඩ හිඳ ගන්නේ. රජකම් කෙරුම කොයි කවදත් පහසු නොවේ. දස රාජ්‍ය දහම් නැති විට රාජ්‍ය
ආසුන දැවේ ආදමිටි වුණොත් රාජ්‍යතේම කොයි තැනක ලොවේ මෙවැනි දෙයක් වෙනවාමයි සැවොම තැවේ අද හැමි රජුගේ පාලනයේ වරද දැක රාජ්‍ය පුරුෂයොත් වෙනසෙයි දුර්ගුණය රැක මැති ඇමතියන් පිරිහෙන කල එකින් එක ඒ රට අගාධ වෙත යයි සිල් නොරැක මහණෙනි යම් කලෙක රජු අධාර්මික වේ නම් ඒකාන්තයෙන්ම රාජපුරුෂයෝ මැති ඇමතිවරුන් අධාර්මික වෙති නොමනා අයුරින් ජනතාවගෙන් බදු අය කරති ජනතාව පීඩාවට ලක් කරමින් එකල්හි රට පවත්වාගෙන යාමට පහසුකම් සලසන බ්‍රහ්ම ගෘහපතේහුද අධාර්මික වෙති කියලා බුදුහාමුදුරුවෝ එදා මහා සංඝරුවනට අධම්මික සූත්‍රයේදී දේශනා කරනවා. ආයුරින් බදු බර පටවා ජනතා මුදලින් මන්දිර අටවා රාජසුරුසයෝසුව අල්ලේ නටවා හින්දිවිට වෙනදේ මේ ලෙස දුටුවා ගෘහපති බමුණන් අද හැමි වන්නේ නිසි ලෙස බදු මුද ලද නොගෙවන්නේ අල්ලස් දූෂණ වල පැටලෙන්නේ ජනතාවද එම මඟටම යන්නේ ජනපදයෙන් ජනපදයට මෙලෙසේ සුර සතුරන් සෑම තැනකම ගැවසේ අද හැමි වූ තැන ගම්දුර එලෙසේ මෙවැනි දේවන බව නම් පැවසේ රජුගේ අධාර්මිකත්වයේ නිසාවෙන් ගම් නියම් ගම් අදහැමිවීම නිසාවෙන් හිරු සඳු පවා කම්පිත වන්නේය. එකල්ලි පින්වතුනි ඔව්හු විසමාචාර වී දිවා රාත්‍රී කාලය පවා නොසිතන විලස වෙනස් වේ. එම අහිතකර බලපෑමෙන් නැකත්තරු ආදියද විසම වේ. හිරු සඳු පවා කම්පිත ලොවක් තැනේ
මණ්ඩලේ වෙනස දැනේ දිව රෑ දෙකෙහි පෙර නැති වෙනසක්ද පෙනේ එම විට ලෝකයම කැළඹී අඳුරගෙන ගහකොළ පාවා එම ගිමනින් මැල වෙනවා පිපි මල් කැකුළු අකලට පරවී යනවා සඳු දැක පිපෙන කුමුදුනියෝ සැඟවෙනවා වාරය අවාරයි නියමය ඇති වෙනවා ඇසල කලට පිපෙන ඇසල කුසුමන් බක් මහට පිපේ බක් මහවැසි නොවැටීමෙන් මල් කුමරියෝ ඉබ්බිම දැවේ මේ විස්තර බැලෝතින් නුවණින් සැමවිටම අපේ කොහෙද තිබෙන්නේ අද ඇමි ගතේ සිරිත්‍ය පාන උපේ ගතේ සිරිත්ය පාන උපී පිනුතුනි ඔබ මේ ශ්‍රවණය කරන්නේ අධාර්මික සූත්‍රය කවි පුවතයි රජු අධහැමි වූ කලට හිරු සඳු නැකත්තරු පවා විසමාකාර වෙමින් මාස අධිමාස වෙමින් සංවස්තර යනාදිය විසම වී මිහිතලය විලම්භිත වන අයුරු පහදා දෙනවා. බුදුරජාණන් වහන්සේ තවත් අධර්මික සූත්‍රය තුලින් ඔබට මෙසේ යථාර්ථය පෙන්වා දෙනු ලබනවා. ලෝකය මහා පියවුලකට පත්ව ඇත පෙර දුටු වසිරි සම්පත් විය කිලා ඇත ගිම්හානයේ හේමන්තය පැමිණ ඇත හේමන්තයට ගිම්හානය කැටිව ඇත යල මහා දෙකට පැතු දියවර ආයිමි වෙලා කුසගිනි දැනෙයි වනදියවැල් උරන වෙලා වාත
පාවා මේ කාලට යයි උදාම් වේලා ලෙඩ දුක් පාවා වැඩි වෙයිලුව ගිලන් වේලා දෙවියන් පවාමිය දුටු විට කැලබෙන්නේ රැක්කවල් තනාදුන් මේවර හැර යන්නේ බිම්වැසි දේව පිරිසද කෝපය ගන්නේ දෙව්රැක වරණ නැති විට උවදුරු වන්නේ අද හැමි මිනිස් සිත තුල නැත කිසි පූජා ගලමින් තිබේ සෑම අතකම පූජා දෙසුලෙස අපේ පෙර දිනයක බුදු රාජා දැන් නැත ලෝකයේ මනුසත් ගති තේජා පින්නතුනි රජු අධාර්මික වූ කල්හි මුළු මහත් පරිසරයේම විසමාචාර වී මිනිස් සිතුවිලි පාපයට බර වූ කල්හි දෙවියන් පවා මිනිස් වාසයෙන් දුරස් වෙති. ඔව්හු නිසි කලට පුද පූජා පඬුරු යනාදිය ධාර්මිකව නොලැබෙන හේයින් ආශිර්වාද නොකරති. එවැගේම මිනිසුන් තුල තිබෙන මනුස්සකම් ගිලිහිලා නොමිනිස් සිතුවිලි ඇතුළත් වෙලා මිනිසුන් වන මුර්ග වෙස්ගත් තිරිසන් මිනිසුන් ලෙස දිවි ගෙවන්නට පෙළඹෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. එදා කියූ දෙය අදටත් යථාර්ථයක් වෙමින් පවතින බව මේ දේශනාව අසද්දී ඔබට වැටහෙනවා ඇති. මේ යුගයේහිද මානුසත් සිතුවිලි අඳුරුයි අද හැමි වේලා ඇත්තේහිත කාටු පාඳුරුයි නිසි කල වැට වැසි ධාරාවන් සුඳුරුයි එනමුත් නාහෝ මේ කාලෙට වැසි නැත රුදුරුයි කෙත් වතු සසිරි බර වීන ලකුණු නැත මිහිකත තැනින් තැන ගිනිගෙන දැවෙනු ඇත ලැවුගිනි කියා එයටත් නම් තබා ඇත එය වළකන්න බැරි බව නම් පෙනෙනු ඇත ලද යම් දෙයක් ඇතිනම් කුස ගින්න නිවා එහි නැත ගුණය පවති ඕජාව දවා එබැවින් මිනිස් ආයුෂ අඩු
වෙමින්ගෙවා මිය යනු නිසැකමය නිදුකින් හිඳි දනං පවා බීමට ජලය හිගවී කුස ඇවිලේවේ ආහසට බනින අය නිතරම හමුවේවි වරදාගත් විට මුල තැන මුලාවෙවි කටමැද දොඩනු පල නැත දුක පල දේවී පින්වතුනි රජු අධාර්මික වූ කල්හි නිසි කල්හි වැසි නොවැටි භවභෝග සම්පත් සෞභාග්‍ය නොවන වගත් ලත්යම් දෙයක් ඇතිනම් ඒවා විසමාචාරව පැසුනා ඉදුනා වූ දේ වන්නේමය. එම භෝග ආහාරට ජනයා ගැනීමෙන් ආයුෂ අල්ප වන බව උන්වහන්සේ දේශනා කරයි. මිනිසුන් දුර්වර්ණ වෙති. ඒ වගේම බොහෝ ආබාධ ඇති මිනිසුන් බවට පත් වෙති. රජ්ජු අද හැමි විටදී ලෝකයම ගිනි ගොඩකි පින්දහම් කෙලෙසින්ද කරන්නේ දුර්වරණ වෙයි සිරුරු ආබාධ ඇති වේලු එම කලද අද දිනේ ගෙවෙන්නේ එම කලද අද දිනේ ගෙවෙන්නේ අල්ප ආයුෂ ලබා සෝන් කොත් ගොඩ ගසා කොහිද මේ හතිලමින් දුවන්නේ නියම රජවරු නොමැති රටක උපනොත් දිනක මේ ලෙසයි පිරීම දකින්නේ මේ ලෙසයි පිරීම දකින්නේ සරුනි සරු බව හැඳින ගෙවන ජීවිත ගමන දියුණු වේරන් දොරටු හරිනවා රට රකින්න අසුන ළඟ කලන මිතුරන් ඇසුර සෑම දිනක යහපතම තනනවා සෑම දිනම යහපතම තනනවා මලින් රොන්ගෙන දෙන බඹරු විලසට ඉදින රජවරුන් ලෙස උදම් නැගෙනවා එවන් රජවරු දකින පැතුම් හිත යට තබා තව දුරට කවි පුවත දෙසනවා තව දුරට කවි පුවත දෙසනවා පින්තුනි අපි ශ්‍රවණය කළේ රජු අධාර්මික වූ කල රටත් රටවැසියෝත් පිරිහී යන ආකාරයයි. අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රය අපට කියාපාන රජුන් දැහැමි වූ රටක තොරතුරු විමසා බලමු. සැකෙවින් මේ විලස අසන්න දෙසවන් යොමාගෙන දැහැමින්
සෙමෙන් රජ කරනා විටදී රට මැති ඇමති යොද වේවි දහමටම යට ඒ විට ගමට නිගාමට යහපතක් කොට රට සනසාවි සැම දෙන පිං දහම් කුට දුසිරිත් නොමැත එම විටදී ඇතිවන්නේ පන්සිල් රකින මිනිසුන්මය හමුවන්නේ හිරු සඳු පවා නිසි විලසට නැංග එන්නේ දෙවිවරු පවා සතුටිනි ආසිරි දෙන්නේ නිසි කල වැසි ධාරාවෝ වැටෙති කිත් වතු තාලයටම නිති පැසෙති භව භෝගෙන් රාට සැම අත පිරේති තුසිත ලොවක සිරේ යාවම පිපේති තුසිත ලොවක සිරේ යාවම පිපේති මහණෙනි ගවරැලක මුලින්ම ගමන් කරන ගවයා ඇදට ගමන් ගත් කල්හි පසු පසින් ගමන් ගන්නා වූ ගවයන්ද ඇදේටම ගමන් කරයි. ඒ වගේම තමයි රජු අධාර්මික වූ කල රාජ ඇමතියෝද අන් පිරිසද රටවැසියෝද අධාර්මික වෙනවා. දුසිරිත්ව ක්‍රියා කරනවා. ඉතින් රජු ධාර්මික වුණොත් මිනිසුන්ද රටද දැහැමි වෙනවා. ඒ වගේම තමයි අර ගව රැළේ ගමන් කරන ගවයා කෙලින් ගමන් කළොත් අනික් ගවයනුත් කෙලින් ගමන් කරනවා. අසන්න තව දුරටත් සිල් ගුණ සාපිරි රාජවරු රට කරන තැන ප්‍රමුදිත වේවි රට තොට වැසි සියලු දෙන මැනවින් ඇදින දැනගෙන පුදුහිමිගේ බාන ගෙව්වොත් දිවිය දියෝ නොව ඇත මිහිර දෙන මල් සුවඳක් ය ජීවිතයේ සොඳුරු ගති තුරු කර හරිමු කොයි කවුරුත් පැරදි පැති දැහැමිව දිනන්නට ලෝකය අඳුර නැති දිනයක් පතමු පින්වත් රාජවරුන් ඇති නිසි කල වැසිදිය බිමට වැටෙත්වා දැහැමින් රජන අය හමුවෙත්වා අටුකොටු සපිරි ගිමන් නිවෙත්වා සාදු සියලු දෙන සුවපත් වෙත්වා
සාදු සියලු දේන සුවපත් වෙත්වා. බුදු බණ නිබාඳව දසාත නැගෙත්වා. පින්දහමට සීතෝ වෙලේ යොමු වෙත්වා. අද හැමි දුර්ගුණ පහවියෙත්වා. සාදු සියලු දේන සුවපත් වෙත්වා. සාදු සියලු දේන සුවපත් වෙත්වා. එම ප්‍රාර්ථනයත් සමගින් අද දින අධම්මික සූත්‍රයේසේ අවසන් වෙද්දී අපි ප්‍රාර්ථනා කරමු. ගැටුම්කාරී තත්ත්වයන් වලින් මිදිච්ච දැහැමි රාජ්‍ය පාලනයකින් හෙබි පින්වන්ත රටක් බවට අපේ රට ලෝකය පත්වේවා කියලා. වෛරය ක්‍රෝධ ගිනි නොම දැල්වේවා. මෙත් සහගත සිතුවිලි ඇතිවේවා. සංසාරික දුක නොම ඇතිවේවා. නිවන් දකින පින අපිටත් හිමි වේවා. රෝග විපත් අනතුරු නොම වේවා. සාරදහම් රස සිත්වල වේවා. මාර පරාජය වෙත යොමු වේවා. නිවන් දකින පින අපටත් වේවා. නිවන් දකින පින අපටත් වේවා. අමාවිලක්සී දම් කාඳ දෙසුව කාලය නිම වෙයි කවි බණ ඇසුව. දුක්ගිනි නිවුමට දීරස මුසුව හමුවෙමු දිනයක අපේමින් පසුව. අපේමින් පසුවේ. දෙවියන් දෙව්ලොව වෙතට වඩිත්වා. දැහැමින් සැම ජීවිත ගාත වෙත්වා. පාපෙට සිතෝ වේලේ නොමලං වෙත්වා. සියලු දෙනා ලොව නිවන් දකිත්වා. සියලු දෙනා ලොව නිවන් දකිත්වා. සියලු දෙනා ලොව නිවන් දකිත්වා. එසේ අවසන් වූයේ අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අධම්මික සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව දේශනා කළ මම නවගත්තේගම සිරි සුගත ස්වාමීන් වහන්සේ. පින්වත් හැම කෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.